ගරු මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් ලැබෙනවා. 15-12ට අඩු වෙලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වෙයින්ම සතුටු වෙනවා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් මූලාසනයේ දරද්දී ගුරුවරයෙක් ලෙස කාලයක් සේවය කළා. ඒ වගේම වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු සහ නායකයෙකු ලෙස කටයුතු කරලා අද අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයේ විවාදයට එක්වීමට ලැබීම ගැන. ජාතික ජනබලවේගය අපි බලය ගන්න කලිනුත් බලය ගත්තට පසුවත් අපි නිරන්තරයෙන් කියපු දේ තමයි අධ්‍යාපනයේ තමයි අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතාවය. ප්‍රමුඛතාවය එකත් දෙකත් තුනත් අධ්‍යාපනය. ඒ නිසාම තමයි අපි පළමු අයවැයෙන්ම බිලියන 619ක් ඉතිහාසයේ වැඩිම මුදලක් මේ අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන්න ගරු මන්ත්‍රීතුමනි කටයුතු කළේ. ඒ වගේම තමයි අපි දන්නවා අපේ රටේ අපි දෙමව්පියන්ගේ විශාලම බලාපොරොත්තුව තමයි තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට. තමන් පසු කර යන අධ්‍යාපනයක් තමන්ගේ දරුවන්ට ලබා දෙන එක තමයි අපේ රටේ දෙමව්පියන්ගේ විශාලතම බලාපොරොත්තුව. ඒ නිසා තමයි ඔවුන් විවිධ කැපවීම් කරමින් විවිධ මැදිහත්වීම් කරමින් සමහර විට නොකා නොබී දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්නේ මහන්සියක් වෙන්නේ. ඒ නිසාම අපි අපේ ආණ්ඩුව ලෙස මේ අධ්‍යාපනය හැම මොහොතකම ප්‍රමුඛතාවය ලෙස සලකනවා. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි මතුවුණු ප්‍රශ්නත් එක්ක අපි මේ අයවැය තුල මේ වසර තුල එක පැත්තකින් ගුරු පුරප්පාඩු 7913ක් මේ වසර තුල පුරවන්න අවධානය යොමු කරලා තිබෙනවා. ඒකම දිගින් දිගටම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් මතුවුණා මේ උපාධිධාරීන් පිළිබඳව විශේෂයෙන්ම සංවර්ධන නිලධාරීන් පිළිබඳව පාසල් තුල කටයුතු කරනවා. නමුත් අපි දන්නවා ඒක අධිකරණමය ක්‍රියාමාලියක් නිසා යම් ගැටලු සහගත තත්වයක් මතුවලා තිබෙනවා ඒ පත්වීම ලබා දීම වෙනුවෙන්. ඒ වගේම තමයි විදුහල්පති සේවයේ මේ වෙනවිට තියෙන පුරප්පාඩු 1610ක් මේ ජනවාරි මාසේ 31 වෙනිදාට ඒ පුරප්පාඩු ගණනය කරලා ඉදිරියේදී විදුහල්පතිවරු බඳව ගන්න ඕන කරන මැදිහත් වීම අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කරමින් තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන පරිපාලන සේවයේ 1334ක පුරප්පාඩු තිබෙනවා. එයින් 422ක් බඳව ගන්න මේ වෙනකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අනුමැතියට අවලා තිබෙනවා. මේ සීමිත තරඟ විභාගය පවත්වලා දැන් අවුරුදු 4කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. හැබැයි පසුගිය අවුරුදු 4කට ආසන්න කාලයක් තිස්සේ බඳවනගත්ත ඒ අය බඳව ගන්න ඕන කරන මැදිහත් වීම කෙටි කාලයක් තුල අපේ ආණ්ඩුව සිදු කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගුරු අධ්‍යාපන සේවයේ පුරප්පාඩු තිබෙන 1310ක් එයින් 706ක් බඳවා ගැනීම සඳහා මේ වෙනකොට අනුමැතිය ලැබිලා තිබෙනවා. අද අනුමැතිය ලැබිලා තිබෙනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්. ඒ සඳහා විභාගයේ තිබ්බේ බඳවාගෙන ගැසට් කරේ 2022 දෙවැනි මාසේ 17 වෙනිදා. විභාගෙ තිබ්බේ 2021 4 මාසේ 25 වෙනිදා. කල්පනා කරලා අවුරුදු 5කට අසන්න කාලයක් ගත වෙලා තිබෙනවා මේ ගැසට් කිරීමේ සිට පසුගිය කාලයක් තිස්සේ මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විධිමත්ව ඒ ක්‍රියාමාර්ග ගන්න ඕන කරන මැදිහත් වීම ඒ ආණ්ඩු පාර්ශ්ව වලින් සිදු කළේ නැහැ. හැබැයි අපි අපේ ආණ්ඩුව කෙටි කාලයක් තුල මේ බඳවා ගැනීම සම්පූර්ණ කරන්න ඕන කරන මැදිහත් වීම කරලා තිබෙනවා. ඒ වගේම ජාතික පාසල් සම්බන්ධයෙන් විශාල ഘോഷාවක් මතු වුණා. ජාතික පාසල් වරහන් ඇතුලේ ජාතික පාසල් කියලා ගැහුවේ. බෝඩ් එක විතරයි. ඊට අවශ්‍ය කරන අනිකුත් කිසිදු පහසුකමක් සැලසුවේ නැහැ. ඒ නිසා දැනටත් අධ්‍යාපන අමාත්‍යාංශය පවරාගෙන තිබෙනවා ජාතික පාසල් 22ක් ස්ථාවර නියෝග 50 යටතේ අනිත් පාසල් පළාත් සභා පරිපාලනයට යටත් කරලා තිබෙනවා. නිසා බෝඩ් විතරක් ගහලා ජාතික පාසල් කරාට වැඩක් නැහැ. ඇත්තම වෙන්න ඕනකම තිබෙන්නේ ජාතික පාසල් කියලා කොටසක් බෝඩ් ගහලා වෙන් කරන එක නෙවෙයි. ගරු මන්ත්‍රීතුමනි සියලු පාසල් එක හා සමානව සලකන තැනකට ගෙනෙන එක. පසුගිය කාලයක් තිස්සේ ජාතික පාසල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ ප්‍රදේශවල දේශපාලකින්ට ඕන විදියට තම තමන්ගේ ප්‍රදේශවල ජාතික පාසල් නම් කරගත්තා. නැතුව දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න මේ අධ්‍යාපනයේ අවශ්‍යතාව නිසා නෙවෙයි. ඒක තමයි දේශපාලන උවමනාවට තමයි ඒ කටයුතු සිදු වුණේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි ඊළඟට මම කැමති මගේ අවධානය යොමු කරන්න
මේ විශාල શબ્දයක් වෙලා කියන විශාල ගෝසාවක් බවට පත් වෙලා තියෙනවා මේ තුනෙන් දෙක වැටුප් විෂමතාවේ. අද දවසෙත් ගොඩක් අය මේ ගැන කතා කළා. සමහර മന്ത്രിවරු මං ගැන විවිධ බොරු බේගලුත් ඇද බෑවා. මට මතකයි විපක්ෂ නායකතුමා කලින් දවසකත් කිව්වා අර දවල් ලන්ච් බ්‍රේක් එක නැතුව පාර්ලිමේන්තු ඉදිරියට ගෙනියන්න කතා කරලා පස්සේ නැගිටලා යන්න හදනකොට මම ප්‍රශ්න මතු කරනකොට එතුමා දුවගෙන ඇවිල්ලා කිව්වා මට මේ තුනෙන් දෙක ගැන සාකච්ඡා කරන්න තියෙන ඒකට තමයි මම නැගිටලා ගියේ කියලා. දැන් අදත් කිව්වා. තව ගොඩක් අය කිව්වා. දැන් මම අහනවා මේගොල්ලෝ දන්නවද මේ තුනෙන් දෙක කියන්නේ මොකක්ද කියලා? මේගොල්ලෝ කතා කරනවා ෆින්ලන්තේ අධ්‍යාපනය ගැන. මේගොල්ලෝ කතා කරනවා ලෝකේ ඉහළම අධ්‍යාපනයක් තිබෙන රටවල් ගැන. ඒ අතරේ කතා කරනවා තුනෙන් දෙක ගැන වැටුප් විෂමතාවය ගැන. හැබැයි මම හිතනවා මේකේ අගක් මුලක් මොකක්වත් දන්නේ නැහැ. පසුගිය 1997 සිට තමයි මේ වැටුප් විෂමතාවයේ ආරම්භය ආවේ. 1997 ජනවාරි සිට BC පෙරේරා වැටුප් කමිෂන් එකෙන් තමයි මේ වැටුප් විෂමතාවයේ පළමු වරට නිර්මාණය කළේ. එතෙන් සිට ගත්තොත් අවුරුදු 27ක් ගත වෙලා තිබෙනවා අද වෙනකොට. අවුරුදු 27ක්. මේ අවුරුදු 27න් අවුරුදු 8ක් පාලනය කරේ වෙන කවුරුවත් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ මේ අද සජබේ ඉන්න මහත්තුරු. අවුරුදු 8ක් මේ ආණ්ඩු කරේ. ඒ වගේම ඉතිරි අවුරුදු 19 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු අවුරුදු 27ක් තිස්සේ මේ ප්‍රශ්න විසඳුවේ නැහැ. අපි දිගට අරගල කළා ප්‍රශ්න විසඳුවේ නැහැ. 2021 දින 120ක සටනකින් පස්සේ තමයි මේ වැටුප් විෂමතාවෙන් කොටසක් අපි වෘත්තීය සමිතිස ජයග්‍රහණය කරන්න සමත් උනේ. දැන් මොකද්ද මේ වැටුප් විෂමතාවය? මම මේක පසුගිය දිනක ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙලා සැලකිය යුතු කාලයක් අරගෙන ගරු මූලසඳුර මන්ත්‍රීතුමනි පැහැදිලි කළා. ඊළඟට ඔය පහුගිය දවසක මෙතුමිය අර මන්ත්‍රීතුමිය මතු කරපු මාධ්‍ය සාකච්ඡාවේදී එතනදිත් මම විනාඩි 6-7ක් අරගෙන මේ ප්‍රශ්නේ පැහැදිලි කරා. එක්කෝ මම කරපු විග්‍රහ තේරෙන්නේ නැහැ. නැත්තම් තේරිලත් නොතේරුණා වගේ ඉන්නවා තක්කඩිකමට මම කලින් දවසකුත් කිව්වා වගේ. ඒ වගේම මට හිතෙනවා විපක්ෂ කට්ටිය නම් මේක තේරුණත් නොතේරුම්කමට තක්කඩි වගේ කමට කතා කරනවා. ඒ වගේම එළියෙත් කීප දෙනෙක් මේ විෂමතාවය ගැන කතා කරනවා. ඒ නිසා මම කැමතියි මට පොඩි වෙලාවක් දෙන්න ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න. දැන් මෙවර අයවැයෙන් අපි ගුරුවරයාගේ 3.2 ගුරුවරයා කියලා කියන්නේ උසස් පෙළෙන් ගුරු සේවයට එන කෙනා. ඔහුගේ වැටුප 31490යි වර්තමානයේ බේසික් එක ඒක 53060 දක්වා වැඩි කරලා තිබෙනවා. ඒ වගේම ගුරු සේවයේ පළවෙනි පන්තියේ ගුරුවරයාගේ පළවෙනි පන්තියේ ආරම්භක වැටුප ලබන ගුරුවරයාගේ අද වැටුප 56770යි මේක බේසික් එක 98580 දක්වා ඉහළ දාලා තිබෙනවා. ඒ වගේම විදුහල්පති සේවයේ තුන්වෙනි පන්තියේ 42175 වැටුප 70280 දක්වා බේසික් එකේ ඉහළ ගිහිලා තිබෙනවා. පළවෙනි පන්තියේ විදුහල්පතිවරයාගේ 58345 ඉඳලා 1,03,740 දක්වා බේසික් එකේ ඉහළ ගිහිලා තිබෙනවා. ඒ වගේම ගුරු උපදේශක සේවයේ 41385 වැටුප 70280 දක්වා පළවෙනි පන්තියේ ගුරු උපදේශක සේවයේ වැටුප 53520 සිට 86370 දක්වාත් ඉහළ ගිහිලා තියෙනවා. මම සියල්ල කිව්වේ නෑ වෙලාව ප්‍රමාණවත් නැති නිසා. ඒ නිසා මේක තමයි වැටුප් වැඩිවීම. දැන් අපි පසුගිය කාලේ ඉල්ලුවේ මොකද්ද? ගුරු සේවයේ 2.2ට අපි ඉල්ලුවා 47615ක්. හැබැයි මේකේ ලබා දීලා තියෙනවා 66880ක්. 19265ක් ඉල්ලපු එකට වඩා වැඩියෙන් ලබා දීලා තිබෙනවා. 62595ක් වෙච්ච 2.1 ගුරුවරයාගේ වැටුප 81780 දක්වා 19185කින් වැඩිපුර ලබා දීලා තිබෙනවා මේ අයවැය තුල. පළවෙනි පන්තියේ 70175යි ඉල්ලුවේ 98580ක් ලබා දීලා තිබෙනවා. ඒ කියන්නේ 22405ක වැටුප් වැඩිවීමක් ලබා දීලා තිබෙනවා. නමුත් මේක ඇතුලේ වැටුප් විෂමතාවය විසඳිලා නැහැ. අපි ඒක කියලා තියෙනවා. මම මේක පැහැදිලි කරලා තියෙනවා. මම කොතනකවත් කියලා නැහැ වැටුප් විෂමතාවයක් නැහැ. ඒ නිසා අපි දැන් දීලා තියෙනවා. මම කිව්වේ මූල්‍ය අගයක් ලෙස ඉල්ලපු එකට වඩා වැඩි අගයක් අපි මූල්‍ය අගයක් ලෙස ලබා දීලා තිබෙනවා. දැන් ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරුණීය ජ්‍යාමතිතුමනි. පටන් ගත්තා විතරයි. හරි කොහොම වුණත් මේ තමයි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මැතිවන්ට ඉදිරිපත් කරපු මේක කැබිනට් එකෙත් පහුගිය දවස්වල අනුමත කරලා ලැබුණ අපේ ජාතික ප්‍රතිපත්තිය ලෙස. මේකේ සඳහන් කරනවා ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය කඩිනමින් ඉවත් කරනවා. ගුරු සේවා ව්‍යවස්ථාවක් සහ ගුරු සභාවක් හදනවා.
ඒ වගේම ගුරු වෘත්ති ඉහළම වැටුප් ලබන ශ්‍රේණීන් 10 අතරට ගෙනවා ආදී වශයෙන් අපි සඳහන් කරනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 16 වෙනි පිටුවේ. එතකොට දැන් මේ වැටුප් විෂමතාවය විසඳනවා කියලා අපි පැහැදිලිව කියලා තියෙනවා. හැබැයි මේක විසඳන්න වෙන්නේ කොහොමද? 1994 ගුරුසේවා ව්‍යවස්ථාව හදද්දී ගරු මුලසනාරුද්ද මන්ත්‍රීතුමනි ව්‍යවස්ථාව හදද්දී ගුරුසේව මේ තියෙන ව්‍යවස්ථාව මං කැමතියි මේ ව්‍යවස්ථාව සභාගත කරන්න විශේෂයෙන්ම මේ විපක්ෂයේ නොදන්නා කට්ටියට දැන ගැනීම සඳහා මේ තියෙන ව්‍යවස්ථාව මේ ව්‍යවස්ථාවේ ගුරුසේවයේ දීපව්‍යාප්ත සේවා වැටුප් මට්ටමට ගෙනාවා. හැබැයි ගේන ගමන්ම මොකද්ද කිව්වේ? ගේන ගමන් කොන්දේසි ගණනාවක් සම්පූර්ණ කළ යුතුයි කියලා සඳහන් කරා. ගුරු සේවයේ ඉහළට යන්න නම් තරඟ විභාගයකට සමත් මුණ දෙන්න ඕන. ඒකෙන් සමත් වෙන්න ඕනේ. ඒ වගේම නිශ්චිත සේවා කාලයන් සම්පූර්ණ කරන්න ඕනේ. මේ ආදි සේවා කොන්දේසි ගොඩක් තිබුණා. දැන් මේ හැම කොන්දේසියක්ම විග්‍රහ කරන්න මට වෙලාවක් නැහැ. මේ කොන්දේසි සපුරගෙන තමයි ගුරු සේවයේ ඉහළට යන්න ඕන. එකම එක වතාවක් ගුරු සේවයේ පළවෙනි පන්තියට යන විභාගයේ තිබ්බා එක වතාවයි. 1500 තමයි මගේ මතකයේ හැටියට 1500 ප්‍රමාණයක් තමයි ගුරු සේවයකට යන්න ඒ විභාගයෙන් සුදුසුකම් ලැබුවේ. ඒක තමයි අර දීපව්‍යාප්ත සේවා වැටුප් ලබා දෙන්න දාපු කොන්දේසි. හැබැයි පහුගිය අවුරුදු 30ක් තිස්සේ මේ පැවතුණු ආණ්ඩු එක්සත් ජාතික පක්ෂ සජබ ප්‍රමුඛ ආණ්ඩු අද සජව වුණාට එදා UNP මේගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු මේ කිසිවෙක් මේ කොන්දේ සිටු කරන්න ඕන කරන පියවර තිබ්බේ නැහැ. ඔබතුමාගේ කාලය අවසානයි. මට තව විනාඩි දෙකක් දෙන්න. ඒකේ කාලය සීමා සහිතයි විනාඩියක් විතර ගමු අපි. ඒකේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී මොකද උනේ? ගුරුවරු කිසිදු කොන්දේසියකින් තොරව ඉහළ ශ්‍රේණීන් වලට දාන්න පටන් ගත්තා කැබිනට් තීරණ වලින්. දැන් එහෙනම් අපේ වගකීම මොකද්ද? ජාතික ජනබලවේගය අපේ ආණ්ඩුව ආවේ පසුගිය 70 වසරක් තිස්සේ මේ රටේ කරපු වැරදි නිවැරදි කරන්න. ගුරු සේවාවේ නම් අවුරුදු 30ක් තිස්සේ කරපු වැරදි නිවැරදි කරන්න තමයි අපි ඇවිල්ලා තිබෙන්නේ. අන්න ඒක නිවැරදි කරන්න ඕන කරන පාත් එක මග තමයි අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා තියෙන්නේ. මොකද්ද? අපි හදනවා අපි ගුරු සභාව වෙනුවට අපි අගමැතිතුමියත් එක්ක සාකච්ඡා කළා. අපි ඒක නම් කරා එඩියුකේෂන් කවුන්සිල් එකක්. අධ්‍යාපන සභාවක්. අපි අධ්‍යාපන සභාව හදනවා. මම හිතන්නේ තව සති දෙකක් විතර ඇතුළත ඒකට ඕන කරන කැබිනට් පේපර් එක කැබිනට් මණ්ඩලයේ දැනටමත් අගමැතිතුමිය අත්සන් කරලා තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාව සම්මත වෙනවා. ඊට පස්සේ එඩියුකේෂන් කවුන්සිල් එක හැදෙනවා. ඒ එඩියුකේෂන් කවුන්සිල් එක ඇතුලේ අන්න ෆින්ලන්තේ දක්වා යන්න ඕන කරන ගුරුවරයාගේ ගුණාත්මක භාවය ක්වොලිටි එක වැඩි කරන්න ඕන කරන සැලසුම් ටික හදලා තිබෙනවා. මොකක්ද එඩියුකේෂන් කවුන්සිල් කියන්නේ? අපි ක්‍රමානුකූලව දැන් මේ එකවර නෙවෙයි මේ ඉන්න ගුරුවරු ඔක්කොම කවුන්සිල් එකේ රෙජිස්ටර් වෙන්න ඕන කියලා අපි කියන්නේ නෑ. නමුත් ක්‍රමානුකූලව අපි ගේන්න ඕන කොතැනද? ගුරු සේවයේ ගුණාත්මක භාවය රැකෙන්න නම් අර මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ටර්ඩ් ડોක්ටර් කෙනෙකුට විතරයි එළියේ බෙහෙත් දෙන්න පුළුවන්. පෞද්ගලික අංශේ හරි රාජ්‍ය සේවයේ හරි බෙහෙත් දෙන්න පුළුවන්. අපි අවසන් කරමු නියෝජ්‍ය අමාත්‍යතුමනි. ගේන්න ඕන අන්න ඒකට ඕන කරන පසුබිම හදන්න තමයි এডুকেෂන් කවුන්සිල් එක හැදෙන්නේ. ඒ හරහා ඉදිරියේදී ගුරුවරගේ ගුණාත්මක භාවය වැඩි කරන ප්‍රමාණයට මේ ඉතිරි වැටුප් විෂමතාවය විසඳන්න ඕන කරන පියවර අපි ගන්නවා. ඒකට අපි මේ වසර ඇතුළත අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා කටයුතු කරනවා. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලෙස කටයුතු කරන්න සූදානම් කියන පණිවිඩයත් ලබා දෙමින් විශේෂයෙන්ම අද මේ අධ්‍යාපන වැය ශීර්ෂය විවාදයට ගැන්න දවසේ අපි අපේ ආණ්ඩුවේ වගකීම තමයි මෙතුවක්කල් මේ රටේ පාලකෙන් විසින් අවසන් කරමු නියෝජ්‍ය අමාත්‍යතුමනි. මුළු රටම හැම පැත්තකින්ම විනාශ මුඛයට ගෙනියනා වගේ අධ්‍යාපනයත් විනාශ මුඛයට ගෙනිහිලා තිබුණේ අන්නේ අධ්‍යාපනයේ ගොඩනගන එක. ඒක ගොඩනැගීමේදී ගුරුවරයා සතුව විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා ඔය කියන හැමෝටම පෙරේද දවසේ 8 වෙනිදා අවසන් කරන්න හොඳ පැහැදිලි උත්තරයක් දුන්නා. අධ්‍යාපන සමපකල් සමිතියේ නිලවරණේ 384ක් නියෝජිතයෝ තෝරාපත් කරගත්ත නිලවරණේදී 270ක්ම ජාතික ජනබලවේග නියෝජනය කරන අපි ගුරු සංගමය ජයග්‍රහණය කළා. මේගොල්ලෝ අඩුම ගානේ ඡන්දෙටවත් ආවේ නැහැ. ඔය කියපු മന്ത്രിවරු දැම්ම නියෝජිතයෝ ඒගොල්ලෝ පරාදුනා. ඒ නිසා මේ රටේ ගුරුවරුත් ඇතුළු අධ්‍යාපන සමපකාර සමාජිකයෝ උත්තර දීලා තියෙනවා මේ නගන චෝදනා සියල්ලට. ඉතිරි උත්තරේ මැතිවරණ කොමිසම ප්‍රකාශයට අවසන් කරමු මන්ත්‍රීතුමනි. පළාත් පාලන මැතිවරණදී ලබා දෙනවයි කියන පණිවිඩයත් ලබා දෙමින් මම නියෝජනය බොහොම ස්තුති කාලය ලබා දීම සම්බන්ධයෙන්